හොඳයි අපි සාදුකාරයක් දෙමුකෝ. අපි තව සැරයක් සාදු කියමු. තව සැරයක් හඬින් සාදු කියමු. ආගෙන ඉන්න. අප තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ ශ්‍රී මුකෙන් දේශනා කළ 84 ධර්මස්කන්ධය, ඒ උතුම් ධර්මස්කන්ධය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ කර සරියුත් මගලන්, නන්ද රාහුල, මිහිඳු, මලියදේව වැනි අරියත් මහරහතන් වහන්සේලාගේ ජීවිත පරම්පරාවෙන් පැවතගෙන යන අතීත, අනාගත, වර්තමාන කියන ත්‍රිකාලික මහා සංඝ රත්නයේ බුදුන් දහම් සඟුන් සරණ යාම සඳහා තුන්වරක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि අපි බුදුන් දහම් සඟුන් සරණ ගියලා තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ අනුගාමිකයන් හැටියට උපාසක උපාසිකාවන් බවට පත් වුණා. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ මේ සමාජයේ කොටස් දෙකකට බෙදුවා, පැවිදි සහ ගිහි කියලා. මේ සංවරය, මේ දුක නිමා කරගන්න අපිට අවශ්‍ය ගමන යනට නම් සිල්පද පහක් ගිහියන් හැටියට අපි සමාදන් වෙන්න ඕනේ. ඒ නිසා අවබෝධයෙන් අපි මේ සිල්පද පහ සමාදන් වෙමු, සිල්වත් වීම සඳහා ගිහියන් හැටියට. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මාජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාධකයන් සමන්ත චක්කවාලේසු පත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්දා සුපසන්න චිත්තෝ අபிසද්දහං කම්ම බලං උලාරං සාදක්ඛිනා දායකතෝ විසුද්ධති හොඳයි අද පුන් පොහොදා ඔබ සියලු දෙනා මහා පින්කමක් සඳහා සෝදානම්ව ඔබේ නිවාස සංකීර්ණයේ ඔබ වෙනුවෙන් දහමට යොමු කිරීම සඳහා ඔබේ දායකත්වයෙන් සකසා ගත්තා වූ මේ උතුම් බුද්ධ මන්දිරයේ අසල ඉඳගෙන සබ්බදානං ධම්මදානං චිනාති බුදුවදන සනාත කරමින් මහා පින්කමක් සෝදානම් කරගත්තා. ඒ පින්කම සඳහා ඔබ අද දවස වෙන් කරගත්තා. තමන්ගේ දෛනික කටයුතු පසක දාලා පින්කමක් කරගන්නට ඕනි කියලා. පින්වත්නි, මේ මහා පින්කම සිදු කරන්නට නිමිත්ත හැටියට හඳුනාගන්නේ මූලිකවම එම්.එස්. සිරිල් මහත්මයාගේ 63 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එම්.එස්. සිරිල් මහත්මයා
ඒ වගේම ආදරණීය බිරිඳ එස්.ටී. නිලන්ති මහත්මිය සහ රොස්සට් පාක් නිවාස සංකීර්ණයේ සියලුම නිවාසියන් එකමුතුවයි මේ මහා පින්කම සංවිධානය කරගත්තා. විශේෂයෙන්ම එම්.ඒ. සිරිල් මහත්මයාගේ දෙමාපියන් එස්.ජේ. නිලන්ති මහත්මියගේ පියාණන් ඇතුළු රොස්සට් පාක් නිවාස සංකීර්ණයේ සියලුම නිවාසියන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මව් පාර්ශවයේ පිය පාර්ශවයේ හත්මුතු පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථය පෙරදරි කරගෙනයි අද මේ මහා පින්කම සිදු කරන්නේ. ඒ වගේම අනුයාත පරමාර්ථයක් තියෙනවා. සියලුම ලෝකවාසී පින්වත්තුන්ට පින්වතියන්ට සෙත් පැතීම මූලික කරගෙන ඔබ අද දන්නවා ලෝකය මහා යුද්ධයකට පැටලලා තියෙන්නේ. අපි අවුරුදු 30ක් තිස්සේ යුද්ධයේ ආදීනව වින්දා. ඒ නිසා යුද්ධය කියන්නේ මොකක්ද? ඒකෙන් ඇතිවෙන ත්‍රාසය, බය පිළිබඳ අපිට හොඳට අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ යුද්ධ බියෙන් සියලු ලෝකවාසී ජනතාව මිදේවා කියන ප්‍රාර්ථනාව ඇතුව හැමෝම සාදුකාරයක්. ඒ වගේම රොස්සට් පාක් නිවාස සංකීර්ණයේ සුබ සාධක සංගමයේ ලේකම්තුමා සාලිය රංජන් මහත්මයා දැනට අසනීප තත්වයෙන් පසු වෙන්නේ. එනිසා මේ මහා පින්කමේ ආනුභාවයෙන් එතුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය, චිර ජීවනය, සතුට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. ඔබ හැම කටයුත්තක්ම කරනකොට පංචශීලයේ සමාදන් වෙනවා. ඒ නිසා මම හැම ධර්ම දේශනාවකදීම පොන්චි මූලික කටයුතු ටිකක් ගැන අවධානය යොමු කරනවා. ඒක පොදු සාධකයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මෙතන සමහර කෙනෙක් මගෙන් බණ අහලා ඇති, බොහෝ අය බණ අහලා නැතුව ඇති. ඒ නිසා ඒ අය වෙනුවෙන් එයාලගේ දැනුවත් වීම සඳහා මම මේ ටික ඔබත් එක්ක සාකච්ඡා කරනවා. අද පොය දවසේ මෙහෙම ප්‍රශ්නයක් අහන එක පිළිබඳ ඔබට මානසික ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ සිතට යම්කිසි දෙයක් දිය යුතු නිසා මේක නොඅසා ඉන්නත් බෑ මගේ පැත්තේ. මං අහන සරල ප්‍රශ්නය තමයි දැන් මේ පින්කමට ඇවිල්ලා ඉන්නේ බෞද්ධයෝද කියන එක. බය නැතුව කියන්න. මං මේ වැඩක් අරන් ඇවිල්ලා නැහැ ගහන්න. ඒ නිසා උත්තරේ වැරදි වුණා කියලා ගහන්නේ බනින්නේ නැහැ. ඒ නිසා මීට පෙර බගෙන් බණ අහලා නැති අය මට බය නැතුව උත්තර දෙන්න. ඔබ බෞද්ධද කියලා. හවුද? ඔව් බෞද්ධ. ඊළඟට මට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබ බෞද්ධ උනේ කොහොමද කියලා. හයියෙන් කියන්න. හැම පොයටම සිල් ගන්න යන හින්දා බෞද්ධ. පිළිතුර මට බාර ගන්න බෑ. තව පිළිතුරක්? ඔව්. ළඟින් නැත්තෝ පිළිතුරක් දෙනවා. බුදුන් දහම් සරණ ගිය නිසා අපි බෞද්ධ කියලා. බොහෝ අය හිතන් ඉන්නේ පින්වත්නි මගේ රත්තරන් තාත්තා බෞද්ධ හින්දා මම බෞද්ධ කියලා. මගේ රත්තරන් අම්මා බෞද්ධ හින්දා මම බෞද්ධ කියලා. මගේ රත්තරන් අම්මයි තාත්තයි දෙන්නම බෞද්ධ හින්දා මම බෞද්ධ කියලා.
එහෙම පරම්පරාගත බෞද්ධකමක් බුද්ධ දේශනා වෙන්නේ. බුදුහාමුදුරුවෝ බණ දේශනා කළේ බෞද්ධයන්ටද? නෑ, මිනිස්සුන්ට. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මිනිස්සුන්ට. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ශ්‍රවණය කළා අහලා ඒ පිළිබඳ පැහැදුනාම ඒ අත්ව බුදුහාමුදුරුවන්ට දැනුවත් කළා තථාගතයන් වහන්සේ අද පටන් මම බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය කෙනෙක් හැටියට සලකන සේක්වා කියලා. ඒ නිසා අපි බෞද්ධ වෙන්නේ බුදුන් සරණ ගිය නිසා, දහම් සරණ ගිය නිසා, සංඝුන් සරණ ගිය නිසා. මේක හොඳට අවබෝධ කරගන්න. එතකොට අපි බුදුන් සරණ ගියාම, දහම් සරණ ගියාම, සංඝුන් සරණ ගියාම බුදුහාමුදුරුවෝ අපිව හැඳින්වුවේ උපාසක උපාසිකා කියලා. එදා ඉඳලා බුදුහාමුදුරුවෝ අපේ ආගමික ගුරුවරයා. උන්වහන්සේ දේශනා කළ ධර්මය තමයි අපි අනුගමනය කරන්නේ. ඒ ධර්මය හැම විටම අපිට බුදුහාමුදුරන්ගෙන් අහන්න වෙන්නේ නැති හින්දා බුදුහාමුදුරුවෝ අනුගාමිකයන් ටිකක් බිහි කළා සංඝ රත්නය කියලා, ස්වාමීන් වහන්සේලා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් අහන්න වෙන්නේ නැති බණ අපි හාමුදුරුවන්ගෙන් අහනවා. ඒ නිසා අපි කියනවා සංඝං සරණං ගච්ඡාමි කියලා. දැන් මේ බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ කියන මේ තුන් සරණ ගියාම අපි උපාසක උපාසිකාවක් වෙනව නම් මට ආයි ප්‍රශ්නයක් එනවා පින්වත්නි, සරණ කියන්නේ මොකක්ද කියන එක. මට උත්තරයක් දෙන්න සරණ කියන එකේ තේරුම කියලා. ඔව්, අපේ උපාසක අම්මා පැහැදිලි කරනවා හාමුදුරුවනේ පිහිට කියලා. ඔය සරණ කියන්නේ පිහිට. එතකොට අපිට පිහිටක් ඕනි වෙන්නේ කොයි වෙලාවටද? අසරණ වුණා. පිහිටක් අවශ්‍ය වෙන්නේ අසරණ වුණා. මම අහලා තියෙනවා අර ගායකයෙක් සින්දුවක් කියනවා අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ කියලා. මොකද මේ අසරණතාවය? මේ අසරණතාවය පිළිබඳ හොඳ අවබෝධයක් කරගන්න ඕනේ. මේක තමයි අපි තේරුම් ගන්න නැත්තේ. දැන් මෙතන ඉන්න බණහන අය කවුරු හරි ඉන්නවද කවදාක්වත් අඬලා නැති? හාමුදුරුවනේ මම ඉපදිච්ච දවසේ අද වෙනකන් මගේ ඇස් දෙකෙන් කඳුලක් කලලා නැහැ. මං අඬලා නැහැ කියලා බය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. මම දැම්මම කිරිබද්දොට්ට කවුරු හරි යවලා අපේ රවි මහත්තයා හරි යවලා කලිසමකුයි ෂර්ට් එකකුයි ගෙන්නගෙන ඒක අඳිනවා. ඒක ඇත්තයි. කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න හාමුදුරුවනේ අපි කවදාකවත් අඬලා නැහැ කියලා. ඉන්නවද? නැහැ. ඒ නිසා අපි අඬලා තියෙනවා. මේ පපුව කොච්චර අපි පිච්චිලා තියෙනවද වතුර දාලා නිවන්ට බැරි වෙන විදියට. නේද? වෙන ඒවා නම් පිච්චුනාම වතුර දාලා නිවනවනේ, ගිනි නිවන හමුදාවක් ගෙන්නලා නේද? පපුව පිච්චෙනකොට ඒක කරන්න බෑ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දුක කියලා කිව්වේ. පින්වත්නි, ඔබ මේ සසරේ ඉපදුනා නම් ඔබ දුකක් විඳිනවමයි, ඔබ අඬනවමයි, ඔබේ පපුව පත්තු වෙනවමයි. කැමැත්තෙන්ද අඬන්නේ? කැසට් එකක් දාලා සින්දුවක් දාලා අඬන්නේ? මන් දන්නේ කියන්න. එහෙම දන්නේ. කැමැත්තෙන් කවුරුවත් අපි අඬන්නේ නෑ පින්වත්නි. එහෙනම් ඇඬීම අපිට දුකක්. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔබ
උපදින හැම භවයකම අඬ දුක් විඳිනවා. කැමැත්තෙන් නෙමෙයි ඔබ දුක් විඳින්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්වතුනි මේ අඬන එක ඔබට නතර කරන්න පුළුවන්. මේ අඬන එක ඔබට නතර කරන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන දේශනාව තේරුම් අරගෙන අඬන එක නතර කරන්න. අඬන එක නතර කරන්න මොකක්ද කරන්න ඕනේ කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ. අපේ ආගමික නායකයා හැටියට අපි තේරුම් ගන්න ඕනේ ඒක. මේ අඬන එක නවත්තන්න. අපි මොකද කරන්න ඕනේ? නැවත ඉපදීම නතර කරන්න ඕනේ. ඉපදුනොත් තමයි අඬන්නේ. ඉපදුන්නේ නැති වුණොත් අඬන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ අපේ ආගමික ගුරුවරයා හැටියට ඔබ සලකනවා නම් ඔබේ ඉලක්කයේ පරමාර්ථය වෙන්න ඕනි මේ හැමදාම අඬන එක නවත්තන එක. බුදුහාමුදුරුවෝ දේශනා කළ පින්වත්නි අපි හැමෝම මැරෙනවා. නොමැරෙන කෙනෙක් මෙතන නැහැ කවුරුවත්. මැරිලා නිකන් ඉන්නේ ආයි උපදිනවා. මැරෙනවා මෙරි උපදිනවා. මැරෙනවා මෙරි උපදිනවා. උපදින හැම ආත්මයකම අපි අඬ දුක් වෙනවා. කැමැත්තෙන් නම් කමක් නෑ. කැමති නෑනේ. ඔබ හිතන්න පුළුවන් මිනිස්සු හැටියට ඉපදුනාම විතරයි අඬන්නේ කියලා. නෑ. තිරිසන්නු තමන්ගේ දරුවෝ නැති වුණාම කොච්චර අඬනවද? ඔබ බලන්න අර සමහරවට කෝච්චිය හැප්පිලා මැරිච්ච අලි සංඛ්‍යාව අතරේ අම්මා අහිමි වෙච්ච දරුවෙක් හිටියා. ඒ දරුවා ඇඬුවා. දරුවා අහිමි වෙච්ච අම්මා කෙනෙක් හිටියා. ඒ අලි රංචුව තුළ ඒ ඇස් දෙකේ කඳුළු බේරෙනවා. ඒ නිසා මනුස්ස ඔබ විතරක් නෙමෙයි අඬන්නේ. තිරිසනුත් අඬනවා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඔබ අහනවා නම් පිළිපදිනවා නම් ඔබේ ඉලක්කය විය යුත්තේ මේ නැවත ඉපදීම නතර කරන එක. නැවත ඉපදීම නතර කරන එක. කොහොමද අපි ඉපදීම නතර කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළ අපිට මාර්ග හතරක්. බුදුහාමුදුරුවෝ දේශනා කළ අපිට මාර්ග හතරක්. ඔබ සෝවාන් මාර්ගයේ ගමන් කරන්න සෝවාන් වෙන්න. සකෘදාගාමි මාර්ගයේ ගමන් කරන්න සකෘදාගාමි වෙන්න. අනාගාමි මාර්ගයේ ගමන් කරන්න අනාගාමි වෙන්න. අරිහත් මාර්ගයේ ගමන් කරන්න අරිහත් වෙන්න. ඔබ අරිහත් වුණාම රහත් භාවයට පත් වුණාම ඔබ මැරෙන්නේ නැහැ. ඔබ පිරිනිවන් පානවා. මැරෙන්නේ නැවත උපදින අය. නැවත උපදින අය මැරෙන්නේ නැහැ. ඒ අය පිරිනිවන් පානවා. මේ ලෝකේ 3 දෙනයි නැවත ඉපදීමක් නැති අය ඉන්නේ. පින්වත්නි මේ ලෝකේ 3 දෙනයි නැවත ඉපදීමක් නැති අය ඉන්නේ. කවුද? බුදුහාමුදුරුවෝ, පසේ බුදුහාමුදුරුවෝ, මහරහතන් වහන්සේ. එහෙනම් බුදුහාමුදුරුවෝ අපේ ආගමික ගුරුවරයා නම් තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් නම් ඔබේ ඉලක්කය අරමුණ වෙන්න ඕනේ මොකක්ද? එක්ක ඔබ බුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ පසේ බුදුවරයෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔබ
මහා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඔය තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමුණුනොත් විතරයි ඔබේ සසර ගමන අවසන් වෙන්නේ. ඒ නිසා ඔබේ ඉලක්කය අරමුණ පරමාර්ථය වෙන්න ඕනි උපාසක උපාසිකාවක් නම් මේ සසර ගමනේ කවදා හරි දවසක මම බුදු වෙනවා. මේ සසර ගමනේ කවදා හරි දවසක මං පසේ බුදුවරයෙක් වෙනවා. මේ සසර ගමනේ කවදා හරි දවසක මම රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණලා මම මේ සසර ගමන අවසන් කරනවා. ආයි කවදාක්වත් මට උපතක් නෑ. උපතක් නෑ කියන්නේ ඔබට දුකක් නෑ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනා කරලා අපිට දුක ගැන කියුවා. බලන්න මේ දුක් වලට ඔබ මුහුණ දීලා තියනවාද කියලා. මෙතන ඉන්න හැමෝම මේ දුක විඳලා තියෙනවා. අසනීපයක් හැදිච්ච නැති, ඔළුවේ කැක්කුමක් හැදිච්ච නැති, කන් කැක්කුමක් නැතිච්ච නැති, දත් කැක්කුමක් හැදිච්ච නැති, කොන්දේ අමාරුවක් හැදිච්ච නැති, බඩේ අමාරුවක් හැදිච්ච නැති, කකුල කැඩිච්ච නැති, අතපය කැඩිච්ච නැති, උණක් හැදිච්ච නැති නේද? එහෙම කවුරුවත් නැහැ. බඩ කැක්කුමක් පටන් ගත්තාම අපි hina වෙලා සතුටු වෙනවද සින්දුවක් කියලා? අනේ හාමුදුරුවනේ අනේ අම්මේ මගේ බඩ රිදෙනවා ෂෝක් එනම් මං සින්දුවක් කියලා නටන්නද කියලා එහෙම තියෙනවද? නෑ. ඒ නිසා ඒක වේදනාවක්. ඒක දුකක්. ඒ නිසා ලෙඩවීම දුකක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙතන ඉන්න මේ බණහන අය ලෙඩ වෙලා තියෙනවා. කවුරුවත් සතුටු වෙලා නැහැනේ ලෙඩ වුණාම නේද? දුකක් නැතිවන. අන්න එහෙනම් ලෙඩවීම දුක. පුංචි කාලේ දරුවෝ ලොකු වෙනවා. අපි කියනවා භද්‍ර යෞවනයේ කියලා. මේ චූටි දරුවෝ සුන්දර කෙල්ලන් සුන්දර කොල්ලන් බවට පත් වෙනවා. හරි ලස්සනයි ඒ කාලේ. නේ? ඒ නිසා හැමෝම සතුටු වෙනවා මං දැන් හොඳ සුන්දර හැන්ඩි කොල්ලෙක් නැත්තම් ලස්සන කෙල්ලෙක් කියලා. අපි ওই මායාවේ ටික කාලක් ඉන්නවා. නේද? ඉඳලා මොකද කරන්නේ? දවසක් කණ්ණාඩියෙන් බලනකොට පෙන්වත්නේ අනේ මේ හිසේ තියෙන කෙස් කස්සල දෙක තුනක් සුදු පාට වෙලා. පින්වත්නි හිසේ තියෙන කෙස් කස්වල දෙක තුනක් සුදු පාට වෙලා. අපේ පපුව පිච්චලා යනවා. මං නාකි වෙලා නැහැ කියලා. අපි කැමති නෑ නාකි වෙනවට නේද? ඒ නිසානේ අර සුදු කොණ්ඩේ කළු කරන්නේ. නේද? නාකි වෙනවට කැමති නම් සුදු කොණ්ඩේ කළු කරන්නේ නෑනේ. ලංකාවේ සැලූන් බිහි වෙන්නේ නෑනේ නාකි වෙනවට කැමති නම්. නාකි අපි තරුණ වෙන්නනේ සැලූන් එකට යන්නේ නේ. ඒ කැමති නෑනේ නාකි වෙනවට. ඒ නිසා වයසට යනවට කවුරුවත් කැමති නෑ. ඒක දුකක්. වයසට ගියාම කොන්දේ අමාරු ඇවිද ගන්න බෑ නේද? සීනි කියයි කොලෙස්ටරෝල් කියයි දහසකුත් ඒවා වයස යනකොට එහෙම වෙනවා. අපි කවුරුවත් කැමති නෑ වයසට යන. දැන් බලන්න ඒකත් දුකක්. ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්. අපි කොච්චර ජීවිතය ආදරය කරලා තියනවද?
ඒ ආදරය කරපු ඇත්ත ගැන අපි හිතුවේ මේ ලෝකේ මගේ මුළු ජීවිතේම යා කියලා. සමහරවිට අපි සදාකාලිකව කාටවත් දෙන්න කැමති නැති නොදිය යුතු දේවලුත් දීලා තියෙනවා. එයා මගේ ලෝකෙ කියලා. හැබැයි අවුරුද්ද දෙකක් ගිහිල්ලා ඒ සියලු දේවල් අපෙන් අරගෙන එයා වෙන කෙනෙක් හොයා ගන්නවා. එතකොට අපි සතුට වෙන්නේ නැහැ නේද කියලා. දුකයි කොටේ බදාගෙන අඬනවා. එයා මාව දාලා ගියා කියලා. සමහර වෙලාවට ලෝකයට මොන දෙන්න බැරි වුණාම අපි රේල් වලට බෙල්ල තියනවා. කඹයක් අරගෙන බෙල්ලේ වැලදා ගන්නවා. මට ජීවත් වෙලා වැඩක් නැහැ එයා නැතුව කියලා. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. මෙතන ඉන්න හැමෝම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක විඳලා තියෙනවමයි නෑ කිව්වොත් බරුවක්. හැමෝම ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක විඳලා තියෙනවා. අනික දුක. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කළ තවත් දෙයක් අපේ ජන ව්‍යවහාරයේ තියෙන නැන්දම්මලේලි කතාව. සමහර නැන්දම්මලා ඉන්නවා තමන්ගේ දුවට වගේ ආදරය කරන ලේලිට. හැබැයි ඒ අතරේ ඉන්නවා සමහර නැන්දම්මලා ලේලිත් එක්ක වෛර බඳින. ඇයි? අවුරුදු 25ක් යනකම් මගේ රත්තරන් පුතාට උදේට තේක හදලා දුන්නේ මම. මෙන්න දැන් කොහේවත් ඉන්නේ කියක් ඇවිල්ලා මගේ පුතාට තේක දෙනවා. තේක රහදු දන්නෙත් නැහැ. පිටි හරියට දාලාද දන්නෙත් නැහැ. පුතා කැමතිද දන්නෙත් නැහැ. මවා ගන්නවා. ඒ තරහට ඊට පස්සේ මොකද කරන්නේ? එලේලිට ඇනොම් පද කියනවා. එක ගෙදර හිටියා දැන් කරදරයි ඒ නිසා ලේලි මොකද කරන්නේ? අම්මව ගෙදර යවනවා. මෙයාත් එක්ක මට ඉන්න බෑ. එක්ක ඔයා අම්මා තියාගන්න නැත්නම් මාව තියාගන්න දෙකෙන් එකක් තෝරගන්න කියලා. අනේ අර අහිංසක කොල්ලට මොකද කරන්නේ නේ? අම්මත් ඕනි නෝනත් ඕනි නේද? දැන් ඉතින් නෝනාංක එක වෙන්න එපා. ඒ නිසා අම්මව ගෙදර යවනවා. පින්වත්නි ටික දවසක් ගිහිල්ලා මේ ලේලි ගෙදර වැඩ කරනවා. ඒ කුස්සියේ ඉඳගෙන වැඩ කරනකොට ජනේලයක් තියෙනවා. ජනේලෙන් ගේට්ටුව පේනවා. ගේට්ටුව අරින සද්දයක් ඇහිලා බලනකොට කවුද වෙනවා? ඇස් දෙක පිය දාලා එම බලනවා. බලනකොට නන්දම්මා. අර කියදත් එනවා. මොන ගිනි ගෙඩියක් දෙන්න එනවද දන්නේ නැහැ කියලා ඔබට තරහ යනවා. අන්න බලන්නකො. බුදුහාමුදුරුවෝ ඔකට දේශනා කළේ මොකක් කියලාද? අප්‍රියන්හා එක්වීම දුක. අපි කැමති නැති අයත් එක්ක එක් වෙන්න කැමති නෑනේ. ඒක දුක. බුදුහාමුදුරුවෝ දුකක් දැක්කා. නේ. ඊළඟට මේ චෝටි දරුවෝ ටවුන් එකට එක්කන් යනකොට නේද? පුතාලා දකින්නවා කඩවල් වල තියෙනවා මොනවාද? සෙල්ලම් බඩු. සෙල්ලම් බඩු තියුණාම ඒවා හරි ආසයි. පිරිමි ළමයි නම් තුවක්කුමයි ඉල්ලන්නේ. යන ළමයි බෝනික් වෙල්ලන්නේ. අම්මට පෙන්නනවා අම්මේ අර තුවක්කු ඕනි, අම්මේ අර බෝනික් කියෝනි කියලා. අම්මා ගාව සල්ලි නැහැනේ. ඔය ඒවා දැන් ඕනේ නැහැ පුතේ යන් අපි කියලා. එක්කන් යන්න හදනකොට කොල්ලා බිම පෙරලි පෙරලි යනවා මට අර තුවක්කු ඕනිමයි කියලා. එයා හදනවා බිම පෙරලි පෙරලි එන්නේ. එන්නේ කැමති දේ නොලැබීම දුකක් එයාට. එයා ආස කරන දේ යාට ලැබෙන්නේ නැහැ. එතකොට මහා දුකක්.
මෙන්න මේවා බුදුහාමුදුරු දේශනා කළ දුකක් කියලා. ඒ නිසා පින්වත්නි ඔබ හැමෝම මේ තා කාලයක් මේ සසරේ මේ භවයේ දුකමයි විඳලා තියෙන්නේ. සමහරව හිතනවා අපි සතුටු වෙච්ච වෙලාවලුත් තියෙනවා හාමුදුරනේ කියලා. ඇයි? භද්‍ර යෞවනයේදී කෙල්ලෝ හිතනවා හොඳ ලස්සන කොල්ලෙක් මට යාළුවනා නම් ෂෝක් කියලා. කොල්ලෝ හිතනවා කෙල්ලක් හම්බුණා නම්. කෙල්ලෝ හිතනවා හැන්ඩි කොල්ලෙක් හම්බුණා නම් ෂෝක් කියලා. නේ? ඔන්න එහෙනම් හම්බුණාම කියමුකෝ. එතකොට කෙල්ලෙක් නම් කොල්ල හම්බුනේ ඉඳලා සතුටුසෝය සතුටු වෙනවා. කොල්ලෙක් නම් කෙල්ල හම්බ වෙච්ච ඉඳලා සතුටු වෙනවා. ඒ නිසා විවාහත් වෙනවා. විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අර සතුට තියනවද? අර සතුට තියනවද? නැහැ. අවුරුදු 10ක් විවාහ ජීවිතේ ගෙවපු මේ රත්තරන් අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවොත් දැන් හොඳයිද ස්වාමි පුරුෂයා ස්වාමි දුව කියලා. අනේ හාමුදුරුවනේ දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ. දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඕනි හින්දාම මේක විඳගෙන ඉවසගෙන ඉන්නවා. නැත්තම් දැම්මම තමයි මං එළියට බහින්නේ. මෙහෙම තමයි ගොඩක් අය කියන්නේ. බලන්නකෝ සතුට දිගු කාලය වෙන දුකක් වෙලා නැද්ද කියලා. එහෙම බැඳපු අයට ආසාවක් තියනවා දරුවෙක් ලැබුණා නම් හොඳයි කියලා. දරුවා පිළිසඳ ගත්තම හරි සතුටුයි. කිරියම්මයි කිරියත්තට සතුටුයි. මාමටයි නැන්දටයි සතුටුයි. මේ දරුවා දැන් ඉපදෙනවා. ඉපදුනාම අම්මට හරි සතුටුයි. ඒ මොන දැක්කාම මොන තරම් වේදනාවක් විඳලාද ඒ දරුවා එළියට ගන්න. ඒ නිසා අම්මට හරි සතුටුයි. තාත්තත් බලන් ඉන්නවා මගේ දරුවගේ මොන බලන්න. හරි සතුටක් ඒ දරුවා දැක්කා. කිරියම්මයි කිරියත්තයි ආච්චි සීයයිත් එහෙමමයි. පොන්චි මාමයිත් එහෙමමයි. හරි ආදරේ. හැබැයි පින්වත්නි ඔබ සතුටු වෙනකොට ඉපදිච්ච දරුවා මොකද කරන්නේ? ඉපදිච්ච දරුවා අඬනවා. ඇයි මේ උණුසුම යට දරන්න බෑ. වටපිටාවේ තියෙන රස්නේ දරන්න බෑ. ඒ වගේම අම්මගේ උණුසුම නැහැ. බඩගිනි කිරි නැහැ. ඒ නිසා අඬනවා. ඉපදිච්ච යාට දුකක් ඔබ සතුටු වෙනකොට. දැන් ඒ අම්මයි තාත්තයි දරුවෙක් හින්දා සතුටු වුණානේ පින්වත්නි. දැන් අවුරුදු 14ක් 15ක් 16ක් විතර දරුවා යුස්ස ගිහිල්ලා. වයස ගිහිල්ලා. මේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙනවා කෙල්ලෙක් නම් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කොල්ලෙක් නම්. මේක ආරංචි වෙනවා අම්මට ඒ තාත්තටයි. එයාලා අපේ පවුලට හරියන්නේ නැහැ කියලා තීරණය කරනවා. දැන් ඔබට අර දරුවා හම්බෙච්ච සතුට තියනවද? තියනද? නෑනේ. අනේ නිසයි පින්වත්නි මේ බුද්ධ දේශනාව මේ තරම් වටින්නේ. අපි හැමදාම දුක් විඳිනවාමයි. මේ දුක නැති කරන්න බෑ. දුක නැති කරන්න නම් ඉපදීම නැති කරන්න ඕන. ඒ නිසා පින්වත්නි උපාසක උපාසිකාවන් හැටියට ඔබේ ඉලක්කය වෙන්න ඕනි එක්කෝ ඔබ බුදු කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නට එක්කෝ ඔබ පසේ බුදුවරයෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නට එක්කෝ ඔබ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න. මේ ප්‍රාර්ථනා තුනම තමයි වැදගත්. තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමුණුනොත් විතරයි ඔබට මේ සසර ගමන අවසන් කරන්න පුළුවන්. ඒ සඳහා බුදුහාමුදුරෝ දේශනා කළ මඟ 4ක්. සෝහන් මාර්ගයේ ගමන් කරන්න සෝහන් වෙන්න. සකු르දාගාමි මාර්ගයේ ගමන් කරන්න සකු르දාගාමි වෙන්න. අනාගාමි මාර්ගයේ ගමන් කරන්න අනාගාමි වෙන්න. අරියත් මාර්ගයේ ගමන් කරන්න අරියත් වෙන්න. එතකොට ඔබට සසර ගමන අවසන් කරන්න පුළුවන්.
අරිහත් වෙනකොට ඔබේ මේ සිතේ ගොඩ නැගෙන සංයෝජන ධර්ම 10ක් නැත්තටම නැති වෙනවා. ප්‍රහීන වෙනවා. සෝහන් වුණොත් ඔබ සංයෝජන ධර්ම 3ක් ප්‍රහීන කරනවා, නැති කරනවා. රතන සූත්‍රය අහලා තියෙනවනේ ඔබ? රතන සූත්‍රයේ එක තැනක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝහන් ඵලය ලැබපු කෙනෙකුට අටවෙනි ආත්මයක් නැහැ කියලා. සෝහන් නොවයිකට අටවෙනි ආත්මයක් නැහැ. ඒ කියන්නේ ඔබ කැමති වුණත් නැති වුණත් හත්වෙනි ආත්මෙද ඔබ නිවන් යනවමයි. කොච්චර වටිනවද කියලා බලන්න. එහෙනම් නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න උත්සාහ කරන්න. සෝවාන් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද? සංයෝජන ධර්ම 3ක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේක නැති කරගන්න උත්සාහ කරන්න. මේ චූටි දරුවා කාගේද? අම්මා ඉන්නවද? ඔය ඔඩොක්කේ ඉන්න අම්මලා කැමතිද ඔය දරුවා මට දෙන්න යනකොට අරන් යන්න? කැමතිද? ඕනනම් ඕක කියන්න. නෑ නේද? ඒ කියන්නේ ඇයි? ඇයි දෙන්න කැමති නැත්තේ? ඒ දරුවා මගේ හින්දා. දරුවා මගේ හින්දා නේද? අම්මා කැදුණා සමහරවිට තාත්තා කැමති නෑ. ඇයි එහෙම දෙන්න කැමති නැත්තේ? දරුවා මගේ හින්දා. බුදුහාමුදුරුවෝ ඕකට කියනවා මොකක් කියලාද? සක්කාය දිට්ඨි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සක්කාය දිට්ඨි. මමය මාගේ කියන සිතවිල්ල ඔබේ සිතින් දුරු කරගන්න උත්සාහ කරන්න. අමාරුයි. ආමුදුරන්ට උනන් දරුවෝ නැති හින්දා ගානක් නැහැ. අපිනේ දන්නේ මේක හදාගන්න වෙච්ච මානසි නේද? එහෙමනේ ඔබ හිතන්නේ. පින්වත්නි මේ මමත්වය දුරු කරන තාක් කාලයක් ඔබට මේ සසර ගමන අවසන් කරන්න වෙන්නේ නැහැ. මම ඒකෙන් අදහස් කරන්නේ ආදරය කරන්න එපා කියලා. මම ඒකෙන් අදහස් කරන්නේ යුතුයකම් ඉෂ්ට කරන්න එපා කියලා. මම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි මේ දරුවා අපිට අයිති නෑ. මේ දරුවා ඕනම වෙලාවක අපිව දාලා යනවා. ඒක නතර කරන්න බෑ. මේ දරුවාගේ ආයුෂ අවසන් වුණොත් අපිව දාලා යනවා. අපිට නතර කරන්න බෑ ඒක. අම්මලා කී දෙනෙක්ගේ දරුවෝ පුංචි කාලේ නැති වෙලා යද්ද? සමහරවල්ලාට බද්දර යවුවනේ අවුරුදු 19 දී. බයිසිකලයේ ගිහිල්ලා අනුතරටපත් වෙලා අම්මට පුළුවන් වුණාද නතර කරන්න? තාත්තට පුළුවන් වුණාද නතර කරන්න? බෑ. ඒ නිසා ඒ දරුවෝ කවදා හරි දවසක අපිව දාලා යනවා කියන එක තේරුම් ගන්නට. එතකොට ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ. පින්වත්නි මං ගැන කියන්නම්. මං උසස් පෙළ පළවෙනි අවුරුද්දේ තමයි මගේ ලොකු අයියා නැති වුණේ. මං ඇඬුවේ නැහැ. ඊට පස්සේ මගේ රත්තරන් තාත්තා නැති වුණා. මං ඇඬුවේ නැහැ. විශ්වවිද්‍යාලේ දෙවෙනි වර්ෂයේදී මගේ රත්තරන් පොඩි අයියා මගේ ඔඩොක්කේදී නැති වුණා. මං ඇඬුවේ නැහැ. මම හදාගත්තේ මගේ රත්තරන් නැන්දයි මාමයි. මාමා නැති වුණා ඇඬුවේ නැහැ. නැන්ද නැති වුණා ඇඬුවේ නැහැ. මේ සිවුර දරාගෙන අවුරුද්දකදී මගේ රත්තරන් අම්මා නැති වුණා ඇඬුවේ නැහැ. ඇයි? මම පෙර ආත්මේ ඉඳලා සිතට දීලා තියෙනවා මරණය පොදු සාධකයක්. මේ ලෝකේ හැමෝම මැරෙනවා. ඒ නිසා මගේ රත්තරන් අම්මත් මැරෙනවා, තාත්තත් මැරෙනවා, සහෝදරයත් මැරෙනවා. මේ ජීවිතේ කිසිම කෙනෙක් මැරුණා කියලා මේ net දෙකෙන් කඳුළු සල්ල නැහැ. ඇයි?
බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මොකක්ද? මරණානුස්සතිය වඩන්න කියලා. මරණානුස්සතිය වඩන්න කියලා දේශනා කළා තියෙනවා. ඒ නිසා ඔබ ඒක අවබෝධ කරගන්න නේද? මමත්වයේ නැති කරන්ට මගේගේ දැන් බලන්නකෝ පෞගේ දවස්වල මහා ඛේදවාචකයක් වුණානේ. සමහරු මගේගේ මගේ ඉඩම කියලා අල්ලගෙන හිටියනේ. ඉඩමත් නැහැ, ගේත් නැහැ. කෝ ඉතින්ද? අල්ලගෙන හිටියට වැඩක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ මගේ කියන එක අමාරුයි අතහරින්න නම් හැබැයි එහෙම එන්න ඕනේ. මගේ කියන එක නැති කරගන්න ඕනේ. හිතන තරම් ලේසි නෑ. මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ බෝසතාණන් හැටියට අම්මව පිටේ තියාගෙන ඇවිල්ලා වෙරළේ තියලා ප්‍රාර්ථනා කළා බුදු වෙන්න. එදා ඉඳලා කොච්චර කාලයක් මේ ලෝභ දේශ මොහ කියන කෙලෙස් නැති කරන්න දුක් විඳද? සාරා සංකල්ප ලක්ෂය. බුදු වෙන්න ප්‍රාර්ථනා කළ බෝධිසත්වයන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් මේ මමත්වයේ දුරු කරන්න මහන්සි ගත්තා නම් අපිට මොන කතාවද? බුදුහාමුදුරුවෝ බෝසතාණන් හැටියට තමන්ගේ දරුවෝ දන් දුන්නා. භාර්යාව දන් දුන්නා. රාජ්‍ය දන් දුන්නා. ඇස් මස් ඉස් ලේ දන් දුන්නා. අහසේ තරු ගානට ඇස් දන් දීලා තියෙනවා නේද? ඒ නිසා ඒ දන් දෙන්න පුළුවන් උනේ මමත්වේ නැති නිසා. ඒ නිසා පින්වත්නි සක්කාය දිට්ඨි අද ඉඳලා පටන් ගන්න දුරු කරන්නට නිකන් හිටියොත් නම් හම්බ වෙන්නේ නැහැ. අද මේ පොයේ දවසේ බණ අහපු හින්දා ඔබ හෙට ඉඳලා පටන් ගන්න මගේ කියන එක මම නැති කර ගන්නවා කියලා. පටන් ගන්න. දෙවෙනි එක තමයි සැකය. විචිකිච්ඡාව. බුදුන් පිළිබඳ සැකය, දහම පිළිබඳ සැකය, සංඝයා වහන්සේ පිළිබඳ සැකය, පෙර භවය පිළිබඳ සැකය, ඊළඟ භවය පිළිබඳ සැකය, පෙර භවය ඊළඟ භවය කියන දෙකම පිළිබඳ සැකය, සිල්පද පිළිබඳ සැකය, පටිච්ච සමුප්පාදය, හේතුඵල වාදය පිළිබඳ සැකය. මෙන්න මේ සැක අට ඔබේ හිතේ තියෙනවා නම් කවදාවත් සෝවාන් වෙන්න බෑ. ඒක නැති කරගන්න උත්සාහ කරන්න. ඊළඟට මේ සසර ගමන අවසන් කරන්නට තියෙන දේශනාව තමයි බුද්ධ දේශනාව. වෙන කිසිම ආගමික දේශනාවකින් ඔබට නිවන් යන්න බෑ. ඒකට අපි කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බද පරාමාස කියලා. සීලබ්බද පරාමාස. ඒ නිසා බුදු දහමෙන් විතරයි, බුද්ධ දේශනාවෙන්ම විතරයි මේ සසර ගමන අවසන් කරන්න පුළුවන් වෙන්නේ. නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ තුලින්ම විතරයි. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. හොඳයි. මම දැන් එනවා ඔබට ඊටාම වැදගත් වෙන දේශනාවට. අද තෝරාගත්ත දේශනාව. මේ දේශනාව තුළින් ඔබට යම් දෙයක් එකතු කරගන්න පුළුවන් ජීවිතේ. නේ? ඔව්. ඒ නිසා මම මෙතෙන් පටන් මගේ තෝරාගත්ත පාඩේට අදාළ දේශනාව පටන් ගන්නවා. අර ටික මම ඔබට කිව්වේ ඔබ බෞද්ධයෙක් වුණාම මොනවද කරන්න ඕනේ කියලා. ඔබ දන්නවා අපේ බෝසතාණන් ඉපදුනාට පස්සේ දින 7කින් මොකද වුනේ? තමගේ ආදරණීය මෑණියන් මරුණා, නැති වුණා, දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. දවස් 7ක දරුවෙකුට අම්මා නැති වුණාම ඒ අඩුව පිරෙව්වේ කවුද? ප්‍රජාපති ගෞතමී තමන්ගේ කොඩම්මා.
පුංචි අම්මා. අපේ බෝසතාණන්ට කිරි දුන්නේ පුංචි අම්මා. අපේ බෝසතාණන් හදා වඩාගත්තේ පුංචි අම්මා. පෝෂණය කළේ රැකගත්තේ පුංචි අම්මා. ඒ පුංචි අම්මා රැකගත්ත පුතා පසු කාලයකදී තුන් ලෝකෙටම බුදු වුණා. තුන් ලෝකෙටම අග්‍ර වුණා, ශ්‍රේෂ්ඨ වුණා. ඔබේ දරුවෙක් ලෝකෙ ප්‍රචලිත චරිතයක් වුණොත් අම්මට ආඩම්බරද නැද්ද? ආඩම්බරයි නේද? ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වුණොත් එහෙම තමන්ගේ පුතා සතුටක් ලබන්නේ නැද්ද? සතුටක් ලබනවා. ඒ නිසා මේ රත්තරන් පුංචි අම්මා වුණත් අම්මා නෝනත් මගේ කිරි දීලා හදපු මේ චොටි පුතා, මගේ අතින් හදපු මේ චොටි පුතාද තුන් ලෝකේටම අග්‍ර වෙලා සම්බුදු වෙලා මට ලොකු සතුටක්. ඒ නිසා මේ රත්තරන් අම්මා හිතුවා එයිමත්නි පූජාවක් කරන්න ඕන කියලා. මේ රත්තරන් අම්මා හිතුවා මගේ පුතාට පූජාවක් කරන්න ඕනේ, මගේ බුදු පුතාට. ඒ නිසා කපු කැටලා, නූල් හදලා, රෙදි වේලා, රෙදි කපලා, රෙදි මහලා සංගල සිවුරක් හදාගත්තා. සංගල කියන්නේ දෙකක් කියන එක. රෙදි පොටවල් එකක් දාලා මහන එකට අපි කියනවා තනි පොට සිවුර කියලා. රෙදි පොටවල් දෙකක් තියලා මහනකොට අපි කියනවා දෙපොට සිවුර කියලා. මෙන්න මේ දෙකට කියනවා අපි සංගල සිවුර කියලා. මේ සංගල සිවුර හදාගෙන බොහෝමත්ම භක්තිය සද්ධාවෙන් මේ රත්තරන් අම්මා බුදුහාමුදුරුවෝ ගාවට ආවා. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට තියෙන භක්තිය සද්ධාව නිසාම මගේ සුරතින් සකස් කළ මේ සංගලපිය සිවුරගෙන ඔබ වහන්සේට පූජා කරන්නට බුදුහාමුදුරුවෝ බාරගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. තමන්ට කිරිපෙව්ව මේ රත්තරන් අම්මා තමන් වෙනුවෙන් හදාගෙන ආපු සිවුර ප්‍රතික්ෂේප කළා. කිව්වා මට පූජා කරන්න එපා, මහා සංඝරත්නයට පූජා කරන්න, එතකොට මටත් පූජා කළා වෙනවම්මයි කියලා. අර රත්තරන් අම්මා ඒකට සූදානම් නැහැ. ඒ රත්තරන් අම්මා කිව්වා තථාගතයන් වහන්සේ, මම ඔබ වෙනුවෙන් තියෙන ශ්‍රද්ධාව නිසාමයි මගේ අතින්ම මේ ටික හදාගෙන අරන් ආවේ ඔබ වහන්සේට පූජා කරන්න, පිළිගන්න ස්වාමීනි කියලා. බුදුහාමුදුරුවෝ දෙවෙනි සැරේටත් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ දෙවෙනි සැරේටත් ප්‍රතික්ෂේප කළානේ. ඔක මහා සංඝරත්නයට පූජා කරන්න. එතකොට මටත් පූජා වුණා වෙනවා. අම්මා ඒත් කැමති වුණේ නැහැ. තුන්වෙනි වතාවටත් ඉල්ලීමක් කළා. ස්වාමීනි, ඔබ වහන්සේ වෙනුවෙන්ම මහා වෙහෙසක් දරලා වෙන කෙනෙකුට ඕන තරම් සේවකයෝ මට ඉන්නවා රජවාසලේ. ඒ සේවකයෝ ලවා කිසි දෙයක් කරන්නේ නැතුව ඔබ වහන්සේ වෙනුවෙන් උපන් සද්ධාව නිසාමයි මගේ ආද ඇතින්ම මේ ටික කළේ. අනේ තථාගතයන් වහන්සේ පිළිගන්න කියලා. බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ළඟම ඉන්නව තව කෙනෙක්. කවුද? ආනන්ද හාමුදුරුවෝ. දැන් ආනන්ද හාමුදුරුවන්ට හරි දුකයි. මේ රත්තරන් අම්මා මෙච්චර මහන්සි වෙලා ගෙනෙල්ලා මේක පූජා කරනකොට බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. ඒක හරි වැරදි ඉන්නේ කියලා නේද? ඔබටත් හිතෙනවා නේද? ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දැනුවත් කළා ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේ
මේ ප්‍රජාපති ගෝතමිය ඔබ වහන්සේගේ මව කලුරිය කළාම ඔබ වහන්සේට කිරි දුන්නා. ඔබ වහන්සේගේ අතපය හැදුවා. ඔබ වහන්සේ රැක බලාගත්තා. එච්චර කරපු මේ රත්තරන් අම්මා ඔබ වහන්සේට දැන් ඒ අම්මගේ අතින් සිවුරක් හදාගෙන ඇවිල්ලා පිළිගන්න ස්වාමීනි කියලා. බුදුහාමුදුරන් ඉල්ලීමක් කළා. අග්‍ර උපස්ථායකයෙක් හැටියට. බුදුහාමුදුරුවෝ එතකොට ආනන්ද හාමුදුරුවන්ට පිළිවදන් දෙනවා. ආනන්ද එහෙම කළා කියලා මම බැඳිලා නැහැ මේක පිළිගන්න. මම බැඳිලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ එතකොට ආයි හඬ අවදි කරනවා. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ නිසා මේ රත්තරන් අම්මා බුදුන් සරණ ගියා. මේ රත්තරන් අම්මා දහම් සරණ ගියා. මේ රත්තරන් අම්මා සඟුන් සරණ ගියා. මේ රත්තරන් අම්මා පංචශීලයෙන් සමාදන් වුණා. ඒ සිල්පද කඩන්න නැතුව සතුන් මැරුවේ නැහැ. හොරකම් කළේ නැහැ. කාමයේ වරදවා හැසිරුන්නේ නැහැ. බොරු කිව්වේ නැහැ. රහමෙර පානය කළේ නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ නිසයි මේ මෑණියන් එහෙම තත්ත්වයටපත් උනේ. ස්වාමින් වහන්සේ මේ රත්තරන් අම්මා ඔබ වහන්සේ නිසාම තුරුලන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා. චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන සැකය දුරු කරගත්තා. එහෙම කරපු මේ අම්මගේ මේ සංගල සිර පිළිගන්න තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මේ අම්මා නිසා යපුණා. මේ අම්මා ඔබ වහන්සේ නිසා යපුණා. ඒ නිසා මේක පිළිගන්න කියලා ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේට අනුදැනව දාලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද යම් කෙනෙක් නිසා පිරිසක් තුනුරුවන් සරණ ගියා කියලා. දහම් සරණ බුදුන් සරණ දහම් සරණ සංඝුන් සරණ ගියා කියලා එයාට ඒ දේවල් කරන්ට කියලා නියමයක් නැහැ කියලා. ඒ වෙනුවෙන් එහෙම කරන්ට උවමනාවක් නැහැ. ඒ නිසා මට එහෙම කරන්ට බෑ. පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කළා. යමෙක් නිසා අන් අය වෙනස් වුණා නම් ඒ වෙනස් වීම හේතු කොටගෙන ඒ හේතුව පදනම් කරගෙන අපි එයාට ඒ පුද්ගලයා ඒ අයට වඳින්න ඕනි නැහැ. ඒ අයට අතැඟිලි එකතු කරලා පුදන්න ඕනි නැහැ. ඒ අයත් එක්ක සතුටු සාමිචිය දෙන්න ඕනි නැහැ. ඒ අයට පින්ඩපාත සේනාසන ගිලානපච්ච බේසජ්ජ පරික්කාර දෙන්න ඕනි නැහැ. මං හින්දා ඔබ පංචශීලයේ සමාදන් වුණා කියලා ඔබට වඳින්න මං ඕනි නැහැ. ඔබට අතැඟිලි එකතු කරලා පියදන්න ඕනේ නැහැ. ඔබත් එක්ක සතුටු සාමිචිය දෙන්න මම බැඳිලා නැහැ. ඔබට පින්ඩපාතේ සේනාසන ගිලානපච්ච බේසජ්ජ පරිස්කාර දෙන්න මම බැඳිලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුනුරුවන් සරණ ගියා කියලා මම නිසා මං එහෙම කරන්න ඕනේ නැහැ. පංචශීලයේ සමාදන් වුණා කියලා මං එහෙම කරන්න ඕනේ නැහැ.
එහෙම බැඳීමක් මෙතන නැහැ. තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් මන් නිසා ඇති වුණා ඔබට. ඒ නිසා මම ඔබට පුදන්න ඕනේ නැහැ. ඔබ චතුරාර්ය සත්‍ය කෙරෙහි සැකයක් නැති කරගත්ත මං හින්දා එහෙම කළා කියලා මම ඔබට වඳින්න ඕනේ නැහැ. මම ඔබට සතුටු සාමිච්චිය දෙන්න ඕනේ ඔබත් සමග. ඔබට පරිස්කාර දෙන්න ඕනේ නැහැ. ඔබට පින්ඩපාතය දෙන්න ඕනේ නැහැ. එලානප්පච්ච දෙන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. ඔබ මට පුදන්න එපා. කාටද පුදන්න කියන්නේ? මට පුදන්න එපා නේද? මහා සංඝ රත්නයට. මෙන්න මේක තමයි මට අද ඔබට කියන්න ඕනි කාරණා. ඔබ සංඝ රත්නයටයි පූජා කරන්න ඕනි. මහා සංඝ රත්නයට. ඔබ වදිනකොට මෙහෙම වැඳලා තියනවද කියලා මතක තියාගන්න බලන්න. මතකද කියලා? යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා. වැඳලා තියනවාද? අහං කියන්නේ මම, වන්දාමි කියන්නේ වඳිනවා, සබදා කියන්නේ හැමදාම. මම වඳිනවා හැමදාම කාටද? යේච සංඝා අතීතාච, අතීතේ වැඩ සිටි මහා සංඝ රත්නය. කවුද? මේ ශාසනය පටන් ගත්තේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේකින්. සරියුත් මොගලන් නන්ද රාහුල මිහිඳු මලියදේව කාශ්‍යප වැනි මහරහතන් වහන්සේලා අතීතයේ වැඩ සිටිය. දැන් කෝ පිරිනිවන් පාලා. ඒ අය දැන් පිරිනිවන් පාලා. ඒ පිරිනිවන් පෑ ස්වාමීන් වහන්සේලාට අපි වඳිනවා. බලන්න මෙහෙමත් ඔබ වදනා කරනවද කියලා. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ජෝඩු හතරක්. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා. පුද්ගලයන් වශයෙන් නම් තනි වශයෙන් නම් කී දෙනෙක්ද? 8 දෙනෙක්. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ගණන් උගන්වලා තියෙනවා නේද? දෙවරක් 4 8යි කිය නේද? යුගල වශයෙන් නම් 4යි, පුද්ගල වශයෙන් නම් 8යි. කවුද මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ කියන්නේ? යුගල වශයෙන් 4 දෙනා, පුද්ගල වශයෙන් 8 දෙනා. මම පටන් ගන්නකොට කිව්වා ඔබ උපාසක උපාසිකාවක් නම් ඔබේ පරමාර්ථය වෙන්න ඕනේ මොකක්ද? එක්ක ඔබ බුදු වෙන්න ඕනි, එක්ක ඔබ පසේ බුදුවරයෙක් වෙන්න ඕනි, එක්ක මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනි. අන්න එහෙම වෙන්න බුදුහාමුදුරුවෝ මගවල් 4ක් සහ ඵල 4ක් දුන්නා. කිව්වා මොකක්ද මේ මගවල් 4? සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය. මෙන්න මේ මාර්ගයන් 4 සහ ඵල 4 තමයි අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ. අපි බලමු පළවෙනි යුගලය. සෝවාන් මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ එක්කෙනෙක්. සෝවාන් ඵලය ලැබපු ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක්. එතන දෙදෙනයි. පුද්ගලයන් වශයෙන් නම් දෙනමයි, යුගල වශයෙන් නම් සෝවාන් යුගලේ.
දෙවැනි යුගලය මොකක්ද? සකෘදාගාමි මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ සකෘදාගාමි ඵලය ලැබපු ස්වාමීන් වහන්සේ. යුගල වශයෙන් නම් එකයි, පුද්ගල වශයෙන් නම් දෙකයි. දැන් දෙවෙනි තැනට ආවා. තුන්වෙනි යුගලය මොකක්ද? අනාගාමී මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ සහ අනාගාමී ඵලය ලැබපු ස්වාමීන් වහන්සේ. එතන යුගලයක්. පුද්ගලයන් දෙදෙනෙක් ස්වාමීන් වහන්සේලා දෙනවා. හතරවෙනි යුගලය අරිහත් මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ සහ අරිහත් ඵලය ලැබපු ස්වාමීන් වහන්සේ. මෙන්න මේ අයටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කවුරු කියලාද? මහා සංඝ රත්නය කියලා. මහා සංඝ රත්නය කියලා කිව්වේ යදිදං චත්තාරි පුරුෂ යුගාන. මේ යුගල හතර නම නැත්නම් පුද්ගල අට නම. මෙයාලට ඔබ සංඝයා වහන්සේ කියන්නේ. මෙන්න මේ අයටයි දන් දෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. කාටද දන් දෙන්න කියන්නේ? මෙන්න මේ මහා සංඝ රත්නයට අතීත අනාගත වර්තමාන නේ අතීතේ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා දැන් මොකද වෙලා තියෙන්නේ? පිරිනිවන් පාලා. දැන් මම මේ බණ කියන ගමන් එකපාරට හුටුස් ගන්න බෙල්ල කඩන් වැටුණොත් ඕගොල්ලෝ මොකද කියන්නේ? හාමුදුරුවෝ අපේ පන්සලට ඇවිල්ලා බුදුමැදුරට බණ කියන ගමන් මොනවද කියන්නේ? අපවත් වුණා. රහත් වුණොත් විතරක් පිරිනිවන් පානවා. එතෙන්ට එනකන් ස්වාමීන් වහන්සේලා මොකද වෙන්නේ? අපවත් වෙනවා. අන්න අතීතයේ අපවත් වූ ස්වාමීන් වහන්සේලා සහ පිරිනිවන් පා ස්වාමීන් වහන්සේලා. යේච සංඝා අතීතාච. යේච සංඝා අනාගතා. මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ කාලය කොච්චරක්ද? අවුරුදු 5000. තව කොච්චර කාලයක් තියෙයිද? 2000කට වැඩි කාලයක්. රජයේ ගණනය කිරීම නම් වැරදි. 2570 කියලා කියන්නේ ඇත්තටම 2592ක් වෙනවා දැන්. ඇයි? දන්නවද ඒකට හේතුව? බෞද්ධ මාසෙට දින කීයක් තියෙනවද? බෞද්ධ මාසෙකට දින කීයක් තියෙනවද? ඕනේ නැහැ මට. 28. නෑ. බෞද්ධ මාසෙට දින 28 නෙමෙයි. හරි. දැන් මේ පොයනේ ආයි පොයක් හම්බෙන්නේ දවස් කීයකින්ද? මං අහන ප්‍රශ්නේ මේ පුන් පොහොයනේ ඊළඟ පුන් පොහොය වෙන්න දවස් කීයක් යනවද? දවස් කීයක් යනද පුන් පොහොයට? මේ දුරුත නම මැදින්නේ බක් මාසේ පොය වෙනකොට දවස් කීයක් යනවද? හරි. මාසේ පොයට දවස් කීයක් යනවද? දැන් අද ඉඳලා ඊළඟ මාස පොයට දවස් කීයක් යනවද? කො බෞද්ධ ඔබ කිව්වේ බෞද්ධ කියලා නේ. කීයක් වෙනවද? එක පොයක ඉඳලා ඊළඟ පොයට දින 30යි තියෙන්නේ. දින 30යි තියෙන. හොඳට බගින්න බලන්නකෝ. පොයක් ගෙවිලා පොයකට එන්න දින කීයක්ද? 30යි තියෙන්නේ. එතකොට බෞද්ධ මාසයකට දින කීයක් තියෙන්නේ? 30යි. එතකොට මාස 12ට අවුරුද්දක්නේ. අවුරුද්දට දින කීයක්ද තියෙන්නේ? 360ක් මිසක් 365යි කාලා නෙමෙයි. තේරුණාද? අපි වරද්දගෙන තියෙන. ඒ නිසානේ එක මාසෙට පොය දෙකක් එන්නේ. එහෙම වෙන්න බෑනේ. අධිපෝයක් කියන එකක් නෙයි. දැන් මේ වැරද්ද නිසා තමයි ඔබ දන්නව නේද බුදුහාමුදුරන්ගේ තෙමඟුල සමරන මාසෙ. මොන මාසෙද? මැයි මාසෙ.
වෙසක් මාසේ. වෙසක් මාසේ පරිසරය මොන වගේද වෙන්න ඕනේ? මල් වලින් පිරීලා, පළවැල පිරීලා එහෙම. දැන් වෙසක් මාසවල මලුත් නැහැ, පළවැලුත් නැහැ. ඇයි? අපි ඇත්ත වෙසක් මාසේ නෙමෙයි වෙසක් මාසයට කියන්නේ. ඇයි? අදිපෝය කියලා මාරු කරනවා. අපි කොච්චර මොඩද කියලා බලන්න. නේ? ඒ නිසා මතක තියාගන්න. මම දැන් කියාගෙන ආපු තැනට අපි ආපහු යන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය අනුව අපිට මහා සංඝ රත්නය අතීතයේ හිටපු මහා සංඝ රත්නයට අපි වඳිනවා. අනාගතයේ පහළ වෙන සංඝයා වහන්සේ අවුරුදු 2000කට වැඩි කාලයක් මේ බුද්ධ ශාසනයේ පවතිනවා. අවුරුදු 2000කට වැඩි කාලයක් මේ බුද්ධ ශාසනය පවතිනවා. ඒ අවුරුදු 2000 අවසානයේදී ඔබ ජීවත් වෙලා හිටියොත් පින්වත්නි ඔබට මේ වගේ ලස්සන සෙවරක් පුරවගත්ත කෙනෙක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ ගිහි ඇඳුම ඇඳගත්ත කෙනෙක් පාරේ එනවා. එයාගේ එක අතක තමන්ම වැවට ගිහිල්ලා අල්ලගත්ත මාළු ටික වැලකට බැඳගෙන මාළු වැල එක අතක. අනිත් පැත්තෙන් තමන්ටම දාව ඉපදිච්ච දරුවා අනිත් අතින් අත් දෙකේ එක පැත්තක මාළු වැල අනිත් පැත්තේ තමන්ගෙම දාව දරුවා. පිටිපස්සෙන් ගෑනු කෙනෙකුත් එනවා. ඒ කවුද? තමන්ගේ ආදරණීය බිරිඳ. මේ බුද්ධ ශාසනය අවසන් වෙන කාලේ ඒ පුද්ගලයා හැබැයි මොකද්ද කරලා තියෙන්නේ? කහ පාට රෙද්දක් රෙදි පටියක් දැන් රෙදි පටියක් කරේ දාගෙන තියෙනවා. දැන් ඔබ මේ සිවුර දරාගෙන පාරේ යනකොට මම දැක්කොත් තාන් හාමුදුරුවෝ වඩිනවනේ කියලා කියන්නේ. පන්දා ආසන්නයේ පන්දා ඉවර වෙනකොට ඔබ හිටියොත් ඔබ කියන්නේ අන්න කරපටිය දැක්කම ආන් හාමුදුරුවෝ වඩිනවා කියලා කියනවා. දොස් සීලද නැද්ද? දොස් සීලයි. නැත්නම් ඉතින් භාර්යාව පිටිපස්සෙන් ඉන්නේ. තමන්ගේ දරුවා අතින් අල්ලන්නේ ඒ දොස් සීල නැත්තම් නේද? දොස් සීලයි. හැබැයි මේ දොස් සීල භික්ෂුව මොකද කරලා තියෙන්නේ? කහ පටියක් හරේ දාගෙන. ඇයි ඒ? සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගයන් ඔස්සේ මම කවදා හරි දවසක ගමන් කරනවා කියලා චේතනහම් භික්කවේ කම්මං වදාමි. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අවසානයේදී දුස්සීල භික්ෂුවක් ඉන්නේ. බුදුහාමුදුරුවෝ අයින් කරන්න කිව්වද? එයා දුස්සීල හින්දා අයින් කරන්න කිව්වද? නෑ. ඔබ හෙට දානයක් දෙනවා නම් සාංගික සංඝ සතුකට ඒ දාණය මේ කාසාව කන්ටකටත් අයිතිද නැද්ද? අයිති. හොඳට මතක තියාගන්න. ඒ නිසා මං ඔය අද සමහරු හාමුදුරුවන්ට බනිනවනේ. දොස් කියනවනේ. ඇයි ඒ? බුදුහාමුදුරුවන්ටත් වඩා යාගිය බෞද්ධ වෙලා. දැන් දුස්සීල භික්ෂුව බුදුහාමුදුරුවෝ අයින් කළේ නැහැ. හැබැයි මේගොල්ලා බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙලා මේ හාමුදුරුවන්ට බනිනවා. ඒකයි වැරද්ද. දැන් දේවදත්ත ඔබේ දාණය බාර ගන්න නැද්ද? දේවදත්ත කිව්වා දාන් බුදුහාමුදුරුවෝ මාව මරන්නට ආව අරයා ඒ නිසා සිවුරු ගලවලා එලවලා දාන්න කියලා කිව්වද? නෑනේ. මේ දායකව මේක අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මම මේ චීවරයේ දරාගෙන වැරද්දක් කරනවා නම් පින්වත්නි මම අපාය යන එක නතර කරන්න බෑ. මං අපාය යන එක නතර කරන්න බෑ. හැබැයි මම අපාය යන්නේ මං වැරද්දක් කරපු නිසා. ඒකෙන් නතර වෙන්න බෑ. හැබැයි මම අපාය යනකොට පිටිපස්සේ තව ගොඩක් කට්ටිය එනවා. මම බලනවා ඇයි මම නම් අපාය යන්නේ වැරද්ද නිසානේ. අපි පුංචි කාලේ අහලා තියෙනවා තලනම් තෙලට වේලේ මී පිට කුමට වේලේ කියලා.
තල තේලෙන්නේ වෙලට කමක් නැහැ. තලත් එක්ක මී පිටිත් වේලෙනවා. මම අපාය යන්නේ මේ සිවුර දරාගෙන වැරද්දක් කරපු නිසා පින්වත්නි. හැබැයි මා සමග පිටිපස්සේනවා තව කට්ටියක්. ඇයි මම හොඳ නෑ කියලා මට බැනලා. මං හැම බණකෙදිම මේක කියනවා. පුංචි කාලේ අපි අහලා තියෙනවා නැට්ටෙල්ලිලා ගිය කතාවක්. කොහෙද? දිව්‍ය ලෝකේ. අලියාගේ නැට්ටෙල්ලු. දිව්‍ය ලෝකේ යන්න නම් නැට්ටෙල්ලු උනාට කම නෑ. හැබැයි අපාය යන්න ඇයි මගේ නැට්ටෙල්ලෙන්නේ? මගේ නැට්ටෙල්ලලා අපාය යන්න එපා. මං වැරද්දක් කළොත් මම ආරජන. ඒ නිසා මං වැරදි කියලා ඔබ දුක් වෙන්න එපා. අඩුම ගන්නේ කවුරු හරි කිව්වොත් අර පන්සලේ හාමුදුරුවෝ හොඳ නෑ නේද කියලා. ගාලවත් කියන්න එපා. ඒ පව ඔබට මකන්න බෑ. හාමුදුරුවෝ කරන දෙයක් හාමුදුරුවෝ අරන් යයි. ඔබ ඒ පස්සේ යන්න එපා. බුදුහාමුදුරුවන්ගේ කාලේ දුස්සීල භික්ෂුන් හිටියේ නැද්ද? හිටියා. ඒ නිසා තමයි පිටක දෙක පිටක තුනක් උනේ. මොකද ඒ පිටකේ? විනය පිටකය. විනය පිටකේ ආවේ ඇයි? හාමුදුරුවෝ කරපු වැරදි හින්දා ඒව නොකරන්න කියලා. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න. ඒ නිසා ඔබ දානි දෙන්න ඕනි කාටද? මහා සංඝරත්නයට. අතීත, අනාගත, වර්තමාන. ගෙදරට වඩින්නේ හාමුදුරුවෝ 7 නමයිනේ සාමාන්‍යයෙන්. එතකොට ඒ 7 නමට විතරක් දන් දෙන්නේ නෑ. මෙලොව මේ මොහොතේ සුජීවත්ව වාසය කරන සියලුම සංඝයා වහන්සේලාට. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙනවා පින්වත්නි, ඔබට පින්තකා දන් දෙන්න පුළුවන් දාන 14ක්. පින්තකා දන් දෙන්න පුළුවන් දාන 14ක් තියෙනවා. එක තමයි අරිහත් තථාගත බුදුරජාණන් වහන්සේ විශේෂ දෙන දානෙ. ඔබට පුළුවන් බුදු කෙනෙකුට දන් දෙන්න පින්තකා. ඒක තමයි ලෝකේ තියෙන ස්තරම්ම දාන. ඔබ බුදු කෙනෙකුට දන් දුන්නොත් ඒක තමයි ස්තරම්ම දාන. ඒ නිසා පින්තකා දානයක් දෙනවා නම් ඔබට එක දානයක් බුදු කෙනෙකුට දෙන දානය. ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ ස්තරම්ම දානය පින්තකා. නේ බුදුහාමුදුරන්ට වන්දනා කරනකොට අපි කියනවානේ අග්‍ර දක්ඛිනේය. අග්‍ර දක්ඛිනේය කියන්නේ මොකද්ද? පින්තකා දන් දෙනවා නම් ඒ පින්තකා දන් දෙන්න පුළුවන් හොඳම පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි අපි අග්‍ර දක්ඛිනේය කියන්නේ. පැහැදිලිනේ? අග්‍ර දක්ඛි බුදුහාමුදුරුවෝ. දෙවෙනි කෙනා තමයි කවුද? දෙවෙනි කෙනා තමයි පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදු කෙනෙකුට දන් දෙන්න පුළුවන්. දැන් පින්තකා දන් දෙකක් තියෙනවා. බුදුහාමුදුරන්ට දන් දෙන්න, පසේ බුදුහාමුදුරන්ට දන් දෙන්න. අනික දැන් දන්නවා. තුන්වෙනි එක කවුද? මහරහතන් වහන්සේට දන් දෙන්න. මහරහතන් වහන්සේට දන් දෙන්න. එහෙනම් බුදු කෙනෙකුට දන් දෙන්න, පසේ බුදු කෙනෙකුට දන් දෙන්න, මහරහතන් වහන්සේ කෙනෙකුට දන් දෙන්න. ඊළඟට කවුද ඉන්නේ? මං කියවනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගයේදී එහෙනම් අරියත් මාර්ගයට බට ස්වාමීන් වහන්සේට අරියත් මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේට දන් දෙන්න. තාම අරියත් වෙලා නැහැ. හැබැයි අරියත් මාර්ගය තමයි ගමන් කරන්නේ. දැන් 4යිනේ. ඊට පස්සේ අනාගාමි වෙච්ච ස්වාමීන් වහන්සේට දන් දෙන්න. 5යි. එහෙනම් ඊළඟ එක අනාගාමී මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේට දන් දෙන්න. ඊළඟට සකෘදාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේට සකෘදාගාමී ඵලය ලැබපු ස්වාමීන් වහන්සේට දන් දෙන්න. එහෙනම් අනිත් එක සකෘදාගාමී මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේට දන් දෙන්න. ඊළඟ එක සෝවාන් ඵලය ලැබපු ස්වාමීන් වහන්සේට දන් දෙන්න. ඊළඟට සෝවාන් මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේට දන් දෙන්න. දැන් කී දෙනෙක් වෙනවද? 10යි නේ. ඊළඟට
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාමෙහි විතරාගී වූ තාපසයන්ට දන් දෙන්න. කාමයේ විතරාගී වූ තාපසයන්ට දන් දෙන්න පින්බලාපොරොත්තු වේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා පෘථග්ජන සිල්වතුන්ට දන් දෙන්න. කවුද මේ පෘථග්ජන සිල්වතුන්? අට සිල් සමාදන් වෙන ඇත්තන්ට ඔබ දන් දෙනවා නේද? පෘථග්ජනයි. හැබැයි අෂ්ටාංග සීලේ සමාදන් වෙච්ච ඉඳ සිල්වා. එයාලට දන් දෙන්න. ඊළඟ බුදුහාමුදුරුවෝ කියනවා පෘථග්ජන දුසිල්වතුන්ට දන් දෙන්න. පෙම්බලාපොරොත්තු වේ. පෘථග්ජන දුසිල්වතුන් කියන්නේ කවුද? ඔබ වැඩිහිටි නිවාස වලට දන් දෙන්නේ? සිල්වත් නෑ. හැබැයි ඔබ වැඩිහිටියන් දෙනවා. ළමා නිවාස වලට දන් දෙනවා. රෝහල් වලට දන් දෙනවා. දුගී මගී යාචකයන්ට දන් දෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තිරිසන් සතුන්ට දන් දෙන්න. බලු කපුටු දානයක් දෙනවා කියලා. මේ 14 ඔබට පින්බලාපොරොත්තුෙන් දන් දෙන්න පුළුවන් අවස්ථා 14ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා මේවා පුදුම අනුහස් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත්නි. තිරිසනුන්ට දන් දීමෙන් සියසක් අනුහස් ඔබට ලබන්න පුළුවන්. තිරිසනුන්ට දන් දුන්නම සියසක් අනුහස් ලබන්න පුළුවන්. පෘථග්ජන දුසිල්වන්ත ඒ කියන්නේ හරිද? වැඩිහිටියන්ට, ළමා නිවාස වලට, රෝගීන්ට, හරි දුගී මගී යාචකයන්ට දන් දුන්නාම දසදහසක් අනුහස් ලබන්න පුළුවන්. ඊළාට පෘථග්ජන සිල්වතුන්ට පොයට සිල් ගත්තන්ට දුන්නාම 100,000ක් අනුහස් ලබන්න පුළුවන්. කාමයේ විතරාගෝ තාපසයන්ට දන් දුන්නාම කෙල ලක්ෂයක් ඔබට අනුහස් ලබන්න පුළුවන්. තථාගත ශ්‍රාවකයන් වහන්සේගේ සෝතාපන්න මාර්ගයට පිවිසි කෙනෙකුට දන් දුන්නාම අසංකේය අප්‍රමේය අනුහස් ලබන්න පුළුවන්. එහෙනම් අනිත් අය ගැන කියන මොනවද කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දන් දීමේ අනුහස් බලනකොට පැහැදිලිද? එහෙනම් ඔබ දන් දෙනකොට මේවා අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ ඒත් එක්කම දේශනා කරනවා සාංගික දාන 7ක් දෙන්න පුළුවන් කියලා. ඉස්සර මමත් අහලා බලන්න කියනුවේ වැරදියට. මම මේක අධ්‍යයනය කළාට පස්සේ තමයි මේක නිවැරදි කරන්නේ. සාංගික දාන 7ක් ඔබට තියෙන අවස්ථා දෙන්න. එකක් ජීවමාන බුදුහාමුදුරුවෝ ඉන්දෙද්දි ජීවමාන බුදුහාමුදුරුවෝ මුල් කරගෙන මහා සංඝරත්නයට දන් දෙනවා. නමුත් අපිට අද ඒ අවස්ථාව නැහැ. ජීවමාන පළවෙනි එක ඒකයි. ඊළඟට බුදුහාමුදුරුවෝ දැන් පිරිනවන් පාලා. හැබැයි බුදුහාමුදුරුවෝ සිහි කළා මහා සංඝරත්නයට දන් දෙනවා. හරි. බුදුහාමුදුරුවෝ සිහි කළා මහා සංඝරත්නයට දන් දෙනවා. බුදු පාමොක් මහා සංඝරත්නය. ඊළඟ එක තුන්වෙනි එක භික්ෂු සංඝයා කෙරෙහි. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහා සංඝරත්නය කියන්නේ භික්ෂුන් වහන්සේලා විතරයි. අතීත අනාගත වර්තමාන භික්ෂු සංඝයා කෙරෙහි දෙන දානය. භික්ෂුණී සංඝයා කෙරෙහි දෙන දානය. අතීත අනාගත වර්තමාන භික්ෂුණී සංඝයා කෙරෙහි දෙන දානය. ඊළඟට අපි සමහරලාට කියන්නේ මෙපමණ භික්ෂුණී සංඛ්‍යාවකට 100ක් භික්ෂුණී සංඛ්‍යාවට අපි දන් දුන්නා. දහසක් භික්ෂුණී සංඛ්‍යාවකට දන් දුන්නා. අන්න එහෙම අංකයක් සඳහන් කරලා සංඛ්‍යාවක් සඳහන් කරලා අපිට සාංගික දාන දෙන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මෙපමණ භික්ෂු සංඛ්‍යාවකට දන් දුන්නා. අතන කිව්වේ භික්ෂුණී දෙගොල්ලම. මෙතෙන්ද කියන්නේ භික්ෂු සංඛ්‍යාවට. ඊළඟට කියනවා මෙපමණ භික්ෂුණී සංඛ්‍යාවකට දන් දෙන්න පුළුවන්. එහෙනම් අපිට සාංගික දාන කීයක් තියෙනවද? 7ක් තියෙනවා දන් දෙන්න. මේක මතක තියාගන්න. ඒ නිසා ඔබ පෞද්ගලිකව දන් දෙන්න කවදාකවත් සූදානම් වෙන්න එපා. මහා සංඝ රත්නයේ විශේෂ දන් දෙන්න මේ මං සඳහන් කළ ආකාරයට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරනවා ඔබේ දෙන දාණය පිරිසුදු වෙන්න පුළුවන් ආකාරයයි. මේ දාණය දෙනකොට පාර්ශ්ව දෙකක්
ඉන්නවා. කවුද? දානයක් දෙනකොට පාර්ශ්ව දෙකක් ඉන්නවා. කවුද? දායකයා, දන් දෙන කෙනා. අනිත් එක්කෙනා ලබන කෙනා. නේ? ඒ නිසා දන් දෙන කෙනයි දන් ලබන කෙනයි පිළිගන්න කෙනයි ප්‍රතිග්‍රාහකයා. හරි. ඒතර දන් දෙන්නේ ඔබ. පිළිගන්නේ ස්වාමීන් වහන්සේ. මෙන්න මේ දාණය පාරිශුද්ධ වෙන්න මේ ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන එකක්. දන් දෙන කෙනා නොසලකා පිළිගන්න කෙනා පිරිසිදු නම් ඒ දාණය පාරිශුද්ධයි. දන් දෙන කෙනා අපිරිසිදුයි වෙන්න පුළුවන්. මොකද අපිරිසිදු කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිත් තුළ තියාගෙන තමයි දන් දෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේලා පිරිසිදුයි. දෙක, ස්වාමීන් වහන්සේලා පිරිසිදුයි. හැබැයි දන් දෙන කෙනා පිරිසිදුයි. ස්වාමීන් වහන්සේලා පිරිසිදුයි. දන් දෙන කෙනා පිරිසිදුයි. ඒක පාරිශුද්ධත්වයට හේතුවක්. තුන්වෙනි එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දන් දෙන කෙනත් අපිරිසිදුයි. පිළිගන්න කෙනත් අපිරිසිදුයි. හැබැයි දානය පාරිශුද්ධයි. ඒ කොහොමද? උපයාගත් ධනය පිරිසිදුයි, චේතනාව පිරිසිදුයි. උපයාගත් ධනය පිරිසිදු කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කර්මාන්ත පහක් කරන්න එපා කියලා. ඒකෙන් හම්බ කරලා දන් දුන්නට වැඩක් නැහැ. නේ? මස් විකුණලා සත්තු මරලා දන් දුන්නට වැඩක් නැහැ. වස විස විකුණලා දන් දුන්නට වැඩක් නැහැ. ඒකයි ඒ කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා දායකයෙක් පිරිසිදුයි, පිළිගන්න කෙනෙක් පිරිසිදුයි. එතකොට අනිවාර්යයෙන්ම මේක පාරිශුද්ධයි කියලා. දැන් පැහැදිලි නේ? ඒ නිසා ඔබ මෙතනින් පස්සේ දන් දෙනකොට මෙන්න මේ ටික අවබෝධ කරගන්න. ඒක තමයි කිව්වේ යෝ සීලවා දුස්සීලසු දදාති දානං ධම්මේ ලද්දා සුපසන්නවිච්චිතු අபிසද්ධහං කම්ම පනං මුලාරං සාදක්ඛිනා දායකතෝ විසුච්චති. මහත් වූ කර්මඵල විශ්වාස කොට පිරිසිදු සිතින් ධර්මයෙන් නිපියූ ධනෙන් දායකයා සිල්වත් වී දුස්සීලයන්ට දන් දේද එම පින්කම දායකයා කෙරේ පිරිසුදු වේ. ඒ වගේම කියනවා මහත් වූ කර්මඵල විශ්වාස නොකොට අපිරිසිදු තිරින් අධර්මයෙන් නිපියූ ධනෙන් දායකයා දුසිල්වත් වී සිල්වතුන්ට දන් දේද එම පින්කම ප්‍රතිග්‍රාහකයා කෙරේ පිරිසුදු වේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහත් වූ කර්මඵල විශ්වාස නොකොට අපිරිසිදු සිතින් අධර්මයෙන් ඉපයූ ධනයෙන් දායකයා දුස්සීල වී දුස්සීලයන්ට දන් දේද එම පින්කම මහත්ඵල නොවේ කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහත් වූ කර්මඵල විශ්වාස කොට පිරිසිදු සිතින් ධර්මයෙන් නිපියූ ධනයෙන් දායකයා සිල්වත් වී සිල්වතුන්ට දන් දේද එම පින්කම ඒකාන්තයෙන්ම මහත්ඵල මහනිසංසයි කියලා. ඒ නිසා මහත් වූ කර්මඵල විශ්වාස කොට පිරිසිදු සිතින් ධර්මයෙන් නිපියූ ධනයෙන් විතරාගී වූ අයට දන් දේද එම දානයද ආමිස දානයන් අතර ඉහළම දානය කියලා. ඒ නිසා පින්වත්නි අද දවසේ මම ඔබට තෝරා ගත්තේ මෙන්න මේ දානය පිළිබඳ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ ඔබ වෙතට යොමු කරන්න. ඒ නිසා දක්ඛිනේය කියන්නේ පින් බලාපොරොත්තුෙන් දෙන එක. ඒ නිසා තමයි ඔබ සංඝයා වහන්සේට වදිනකොට බලන්නකො මෙන්න මෙහෙම කියනවා. අපි සංඝයා වහන්සේ වදිමු. කියන්නේ සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පාටි
පාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුංගලා ඊස භගවතෝ සාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කාරණීයෝ අනුත්තරං පුඤ්ඤක් එතං ලෝකසාති ආහුනීයෝ පාහුනීයෝ ඔබට පුළුවන් හාමුදුරුවන්ව නිවසට ගෙන්නලා දාන දෙන්න. එහෙම නැත්නම් හාමුදුරුවන් ඉන්නේ කිලෝමීටර් දසදහසක් වුණත් එච්චර දුර ගිහිල්ලා දන් දෙන්නත් පුළුවන්. සංඝයා වහන්සේ එච්චර වටිනවා. වඩම්මලා දන් දෙන්නත් පුළුවන්. ගිහිල්ලා දන් දෙන්නත් පුළුවන්. ඔය අප ආරණ්‍ය සේනාසවලට ගිහිල්ලා දන් දෙනවනේ නේද? නේ? ඒකයි. ඊළඟට ආවණෙය්‍යෝ පායනේ දක්ඛිනෙය්‍යෝ පින් පලාපොරොත්තුෙන් දන් දෙන්නත් සුදුසුයි. ඊළඟට අංජලි කරණීයෝ අතැඟිලි එකතු කරලා වඳින්නත් සුදුසුයි. ඊට පස්සේ අංජලි කරන්නේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ඒ තරම් උත්තරීතර කෙත්වතු තවත් නෑ පින් කරගන්න. ඒ නිසා ඔබට පින් කරගන්න කෙත්වතු. ඒ කෙත්වතු කියලා කියන්නේ වී ඇටයක් පැල කළාම වියට කීයක් ලැබෙනවද දල වශයෙන්? අසන් එක ඇටයක් පැල කළාම ඇට 100ක් ලැබෙනවා. එහෙනම් ඔබ මහා සංඝරත්නයට දානයක් දුන්නාම ඒකේ ප්‍රතිඵල 100 ගුණයක් ලැබෙනවා. ඒකයි කෙත්වතු කියලා කියන්නේ. ඒකයි කෙත්වතු කියන්නේ. අපිට පින් මොනවා කරන්න පුළුවන්ද? වගා කරන්න පුළුවන්. ඒ නිසා මහා සංඝරත්නයේ විශේෂ දන් දෙන්න මහා සංඝරත්නයේ කෙරෙහි වැරදි සිතවිලි ඇති කරගෙන පව පුරව ගන්න එපා. හාමුදුරුවෝ කරන දෙයක් හාමුදුරුවෝ ගෙනන්නේ ඔබ ඒ ගැන හිතන්නවත් එපා. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න. අද දවසේ අද මේ ස්ථානයේ මේ පුන් පොහොදා මේ පින්කම සෝදානම් කරගත්තේ එම්.එස්. සිරිල් මහත්මයාගේ 63 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එම්.එස්. සිරිල් මහත්මයා ඒ මැතිතුමා ඒ වගේම එස්.ජේ. නිලන්ති මහත්මිය සහ රොස්සට් පාක් නිවාස සංකීර්ණයේ සියලුම නිවාස වැසියන් එකමුතු වෙලයි මේ මහා පින්කම සෝදානම් කරගත්තේ. විශේෂයෙන්ම පින් දෙනවා එම්.එස්. සිරිල් මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් දෙපළට එස්.ජේ. නිලන්ති මහත්මියගේ පියාණන් ඇතුළු රොස්සට් පාක් නිවාස සංකීර්ණයේ නිවැසියන්ගේ නමින් මිය පරලොවගේ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ හත්මුතු පරම්පරාවේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය. ඒ විතරක් නෙමෙයි. අද මේ මහා පින්කමට අනේ හොඳයි කියලා ඉතින් සතුටුට එන්න බැරි වුණා. වෙහෙස මහන්සියලා දහඩිය වගුරුලා ශ්‍රමයෙන් දායක වෙච්ච මුදල් වලින් පරිස්කාර වලින් බඩු බාරලෙන් දායක වෙච්ච පැමිණිලා බණහන්ට සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොවගේ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ හත්මුද පරම්පරාවේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය. ඒ විතරකුත් නෙමෙයි. අපේ නිවස්වලට එන අතරමඟ හතරමං හන්දි තියෙනවා. මේ හතරමං හන්දි ඉඳගෙන පින් බලාපොරොත්තුෙන් ඉන්න ඇත්තෝ ඉන්නවා.
තුම්මන් හන්දි තියෙනවා. තුම්මන් හන්දි ඉඳගෙන පින් බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තෝ ඉන්නවා. වැට කඩොල්ල තියෙනවා. වැට කඩොල්ල ළඟ ඉඳගෙන පින් බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තෝ ඉන්නවා. ගේ දොරකඩ තියෙනවා. ගේ දොරකඩට වෙලා පින් බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තෝ ඉන්නවා. ගෙට ඇතුල් වෙලා ඔබට නොපෙනී පින් බලාපොරොත්තුෙන් ඉන්නේ නැත්තෝ ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකම්. ඒ විතරකුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බුදු වුණේ මේ පෘථිවියේමයි. ඒ පෘථිවියේ තියෙන භූමි භාග වල තමයි අපි අදට ජීවත් වෙන්නේ. මේ අපි ජීවත් වෙන භූමි භාග තුල අතීතයේ ඕනතරම් මිනිස්සු ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන්න ඇති. ඒ ඉපදිලා ජීවත් වෙලා මැරිලා ගිය මිනිස්සු අතර කිහිප දෙනෙක් ඉන්නේ නැති. අනේ මේ ඉඩම මං හරි අමාරුවෙන් ගත්තේ. මේ ඉඩම නම් මට දාලා යන්න බෑ. මේ ඉඩම මට ඕනි කියලා මැරෙන මොහොතේ චුතිසිතේට ඉඩම ගැන සිතවිලි පාළ වෙලා. අපාගාමී වෙලා අදටත් අපේ ඉඩම් වල පින් බලාපොරොත්තුෙන් ඇවිදිමින් ඉන්න යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකම්. සියලු දෙනාගේ භවගාමී ජීවිතයේ සුගතිගාමී වේවා. අවසන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුකම්. ඒ වගේම රොස්විඩ් පාක් නිවාස සංකීර්ණයේ සුබ සාධක සංගමයේ ලේකම්තුමා සාලිය රංජන් මහත්මයා දැනට අස්සනීපයෙන් ඉන්නේ. ඒ නිසා මේ මහා පුණ්‍ය සම්භාරයේ හේතු කොටගෙන එතුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ නිවෙස්වල වයෝවෘද්ධ අම්මලා ඇති අප්පච්චිලා ඇති ඒ සියලු දෙනාටත් අසනීපාය ඇති ඒ සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාටත් මේ මහා පුණ්‍ය සම්භාර හේතු කොටගෙන තියෙන සියලු ග්‍රහාපල දෝෂ දුරු වේවා. මාරකපල දෝෂ දුරු වේවා. අනවින කොඩි වෙන දෝෂ දුරු වේවා. හදිහෝනියන් දෝෂ දුරු වේවා. ඇස්වා කටවහා දෝෂ දුරු වේවා. භූමියේ දෝෂයන් දුරු වේවා. නිවසේ දෝෂයන් දුරු වේවා. සියලු අමනුෂ්‍ය දෝෂ දුරු වේවා. සියලු මලගේ ප්‍රාණකාරයන්ගේ දෝෂයන් දුරු වේවා. සියලු මලගේ ප්‍රාණකාරයන්ගේ දෝෂයන් දුරු වේවා. ඔබ අප සියලු දෙනා අනන්ත සසර පටන් කළා වූ සියලු කුසල් ඉස්මතු වේවා. ඔබ අප සියලු දෙනා අනන්ත සසර පටන් කළා වූ සියලු අකුසල් යටපත් වේවා. අහෝසි වේවා. අකර්මණ්‍ය වේවා. ඔබ අප සියලු දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියලු රෝගාතුර තත්ත්වයන් දුරු වේවා. කායික වේදනාවන් ඇති නොවේවා. මානසික වේදනාවන් නැති නොවේවා. නෙතට කඳුලක් නොඉපදේවා. සිතට වේදනාවක් නොදැනේවා. රුධිර ධාතුව ලේ ධාතුව පිරිසුදු වේවා. සියලු ඉන්ද්‍රියන් සක්‍රිය වේවා. ක්‍රියාකාරී වේවා. ඔබ කරන ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා. ඔබ කරන රැකිරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා. ඔබ කරන වගා කටයුතු දිනෙන් දින දියුණු වේවා. අධ්‍යාපනය ලබන දොරදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. චිත්ත ශක්තිය, බුද්ධි ශක්තිය, ඥාන ශක්තිය, මතක ශක්තිය වර්ධනය වේවා. පොත් කියවන්නම සිත් පහළ වේවා. පාඩම් කරන්නම සිත් පහළ වේවා. අධ්‍යාපනයේටම සිත යොමු වේවා. වෙන දෙයකට සිත යොමු නොවේවා. සිතේ කල්යාණ මිත්‍රයන් ලං වේවා. පාපකාරී මිත්‍රයන් නැත් වේවා. දුර වේවා. සිතේ තියෙන යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන් මිශ්‍ර වේවා. ඒ තුලින් අපේ මනස නිරවුල් වේවා. සංසුන් වේවා. සංසුන්නෝ නිරවුල්ලෝ මනසින් තථාගත සම්මා සම්බුදුරණන්සේ ශ්‍රීමකෙන් දේශනා කළ දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන උතුම් චතුරාර්ය සත්‍ය ටිකෙන් ටික අවබෝධ වේවා. මේ සසර ගමන දික් කරන අපේ සිත කෙලිටි කරන ලෝභ සිත් අපේ සිත් වලින් තුරන් වේවා. ද්වේෂ සිත් අපේ සිත් වලින් තුරන් වේවා. රාග සිත් අපේ සිත් වලින් තුරන් වේවා. මෝහ සිත් අපේ සිත් වලින් තුරන් වේවා. අවසන ජාතියක් නැති, ජරාවක් නැති,
ව්‍යාධියක් නැති, මරණයක් නැති, දුක්ඛ දෝමනස්යක් නැති, සදාකාලික සැප ඇති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනේ හොඳයි කියා නිවි සැනසී පැමිණ වදාළ අති උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නට මේ මහා කුසල් සම්භාරය ඔබ අප සියලු දෙනාටම එකහා සමානව හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා සාදුකා. සම්පදානං ධම්මදානං චිනාතේ බුදුවදන පැහැදිලි කළ වෙලාවේ සක්දෙවිඳු සහ සතරවරන් දෙවියෝ බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා. ධර්මදේශනාව මෙච්චරම වටිනවා නම් පින් රැස් වෙනවා නම් ඒ තුලින් ජනිත වන්නා වූ පින් ධර්මයට ආරාධනා කිරීමෙන්, ධර්මයේ දේශනා කිරීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්ම පරිස්කාර ගිලම්පස පූජා කිරීමෙන් ඔබ අප සීල දෙනා රැස් කරගත්තා වූ මහා පින් සම්භාරය මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන, බුද්ධ දේශනාව ආරක්ෂා කරන, ඔබ අපව ආරක්ෂා කරන 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් විෂ්ණු දේව රාජයන්, සමන් දේව රාජයන්, කතර රාජයන්, විභීෂණ දේව රාජයන්, දැඩිමුණ්ඩ දේව රාජයන්, ගම්බාර සිද්ධසෝනයන් දේව රාජයන්, නාථ දේව රාජයන්, කළු කම්බිලි දේව රාජයන්, කළු දේවතාවුන් වහන්සේ, කඩවරාපච්චි කාලි මෑණියන්, පත්තිනි මෑණියන්, ලක්ෂ්මී මෑණියන්, සරස්වතී මෑණියන්, ගණ දෙවියන්, ඊශ්වරයන්, ශිවදේව, ශාකාන්තාව, දුර්ගා දේවී, චට්නාමෘතයන්, හනුමන්තා දේවයන්, අයනායක දේවයන්, බෛරව දේවයන් ඇතුළු අල්පේශාක්‍ය, මහේශාක්‍ය, ශක්‍ර, බක්මාදී සියලු දෙවියන්, දතරාෂ්ට්‍ර, විරෝධ, විරූපාෂ්ට්‍ර, වෛස්සවන, සතරවරම් දෙවියන්, ඔබ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්, මාගේ ඥාති දෙවරාජයන්, වෙසමන දෙවරාජයන්, රංගන දෙවියන්, දේවදේ, රත්නකම්බිලි, ගොඩුම්බර, නායක බණ්ඩාර, කුමාර බණ්ඩාර, කඩු කුමාර කියන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව යසිසුරු වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ගේ සිස්සඩන් සතුටු වෙත්වා. සතුටු සිතින් අප දෙස බලා අපිව ආරක්ෂා කරත්තා, පීඨ වෙත්වා, රැකගනිත්වා. දෙවියෝ මේ පින් ලබාගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසන. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. එත්තාවතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතා ජම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. අස්මින් විහාරගර පබ්බත රුක්ඛගාමී සබ්බේ සුදීප නගරේ සුගිචක්කවාලේ දේවාසුරා ගරුණ රක්කත නාගයක්කා රක්칸තු මං සකන භාව බලේන නිත්‍යං. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. සාදකාර. හොඳයි ඔබ බලගන්න. සබ්බේදියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්තන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචා ඉනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු. සිල්දනාත් පෙරවන් සරණයි. දලදා සමිත පිහිටයි, ජය ශ්‍රී මහා බෝසත් සමිත පිහිටයි. සීල දෙවියන්ගේ රැකවරණයි.
සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගුමු හදවිල් ජලයේ